දියවැඩියාව කියන්නේ අද ලංකාවේ බහුලවම දකින්න ලැබෙන නිදන්ගත රෝග තත්ත්වයක්. අද ලංකාවේ වැඩිහිටියන්ගෙන් 4 දෙනෙකුගේ එක් අයෙකුට දියවැඩියාව තිබෙනවා. මේ හුදෙක් සීනි කෑම නිසාම හැදෙන රෝගයක් නෙවෙයි. අපේ ජාන, පරිවර්තීය ක්‍රියාවලිය සහ ජීවන රටාවේ සංකීර්ණ ගැටීමක්. වෛද්‍ය විද්‍යාවේ මේකට කියන්නේ South Asian phenotype කියලා. අපි බැලූ බැලමට කෙට්ටු වුණත් අපේ බඩාවට එකතු වෙන අභ්‍යන්තර මේද හේවත් විසල් ෆැට් නිසා අපේ සෛලවලට ඉන්සියුලින් හඳුනා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. මේකට කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ස්. හැබැයි නිවැරදි ශ්‍රී ලාංකික ආහාර රටාවක් සහ හොඳ ජීවන රටාවක් තුළින් රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කරගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ දියවැඩියාවට හොඳ සහ නරක ශ්‍රී ලාංකික ආහාර, නිවැරදි පිඟාන, පළතුරු, බීම වර්ග, ව්‍යායාම, මිත්‍යා මත සහ ඩේලි ලයිෆ්ස්ටයිල් හැබිට්ස් ගැනයි. දියවැඩියා රෝගී නිතරම හිස් බඩ සීනි පරීක්ෂාව විතරක් කරලා සෑහීමකට පත් වෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වෙන්නේ පසුගිය මාස 3 ඇතුළත ඔබේ සීනි මට්ටම කොහොමද කියලා හරියටම දැනගන්න අනිවාර්යයෙන්ම HbA1c පරීක්ෂණය කළ යුතු බවයි. සීනි අඩු කරගන්න හිතාගෙන සමහරු කෑම වේල් මග හරිනවා. ඔබ දියවැඩියාවට ඖෂධ ගන්නා කෙනෙක් නම් මෙහෙම කෑම නොකා සිටීමෙන් රුධිරයේ සීනි මට්ටම භයානක ලෙස පහත වැටෙන්න පුළුවන්. ඒක ඉතාමත් අවදානම් තත්ත්වයක්. දියවැඩියාවේදී වැදගත්ම දේ තමයි රුධිරයේ සීනි ඉක්මනින් වැඩි නොවන ආහාර තෝරා ගැනීම. විශේෂයෙන් ලෝ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් කියන රුධිරයේ සීනි හිමින් වැඩි කරන ආහාර ගොඩක් වැදගත්. ඒ වගේම ප්‍රොසෙස්ඩ් ෆුඩ්, සීනි වැඩි පානයන් සහ සුදු කාබෝහයිඩ්‍රේට් ආහාර සීමා කිරීම අත්‍යවශ්‍යයි. අපේ සමාජයේ තියෙන ලොකුම මිත්‍යාවක් තමයි සීනි වෙනුවට හකුරු හෝ කිතුල් පැණි භාවිත කිරීම ආරක්ෂිතයි කියන එක. වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් මේවායේ අඩංගු වෙන්නේ සුක්‍රෝස් සහ ග්ලූකෝස්. ඒ නිසා මේවායින් පවා රුධිරයේ සීනි මට්ටම වේගෙන් ඉහළ යනවා. බොහෝ දෙනෙක් තේ වලට සීනි නොදැම්මට තේ එක්ක බිස්කට්, පාන් හෝ බේකරි කෑම කන්න පුරුදු වෙලා ඉන්නවා. මේවා හදලා තියෙන පාන් පිටි ශරීරයේ ඇතුලේදී ඉතා ඉක්මනින් සීනි බවට පරිවර්තනය වෙනවා කියන එක මතක තියාගන්න. කුරක්කන් ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා. කුරක්කන් කියන්නේ තන්තු බහුල ලෝ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් ආහාරයක්. ඒක ඇත්ත. හැබැයි කුරක්කන් වල කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඒ නිසා කුරක්කන් පිට්ටු හෝ රොටිය සහ සීමිතව කෑවොත් අනිවාර්යයෙන්ම රුධිරයේ සීනි ඉහළ යනවා. ප්‍රමාණය පාලනය කිරීමයි වැදගත්. අපේ කුළුබඩු වල පුදුමාකාර ඖෂධීය ගුණයක් තියෙනවා. පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. නියම ලංකාවේ කුරුඳු සහ උළුහාල් මගින් රුධිරයේ සීනි මට්ටම සැලකිය යුතු ලෙස පාලනය කරන බව. මේවායින් සෛලවල ඉන්සියුලින් සංවේදීතාව වැඩි කරනවා. දියවැඩියා පාලනයට හොඳම ශ්‍රී ලාංකික එළවලු අතර කරවිල, බණ්ඩක්කා, මුරුංගා, වැටකොළු, පතෝල, බෝංචි සහ ගෝවා විශේෂයි. කරවිලවල තියෙන ස්වභාවික සංයෝග රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. විශේෂයෙන්ම කරවිලවල තියෙන චරන්ටින් කියන සංයෝගය සීනි පාලනයට උපකාරී බව පරීක්ෂණ වලින් පෙන්වා දී තිබෙනවා. බණ්ඩක්කවල තන්තු බහුල නිසා සීනි අවශෝෂණය හෙමින් සිදු වෙනවා. මුරුංග කොළ ඇන්ටිඔක්සිඩන්ට් සහ විටමින්ස් වලින් පිරුණු සුපර් ෆුඩ් එකක්. ගෝවා සහ බෝංචි වගේ වෙජිටබල්ස් ලෝ කැලරි නිසා weight control එකටත් හොඳයි. ගොට්ටුකොළ, මුකුණු වැන්න, කංකුම්, කතුරු මුරුංග සහ තෙබුකොළ දියවැඩියා රෝගීන්ට ගොඩක් හොඳ පලා වර්ග. විශේෂයෙන් තෙබුකොළ රුධිරයේ සීනි අඩු කිරීමට උපකාරී වෙන බව පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා. හැබැයි මැල්ලුම් හදද්දී හෝ ව්‍යංජන පිසිද්දී අධික ලෙස පොල් කිරි සහ ගැඹුරු තෙලේ බැදීම සීමා කරන්න. පොල් කිරි වල සීනි නැති වුණත් කැලරි ප්‍රමාණය ඉතා වැඩි. අධික කැලරි නිසා ශරීරයේ බර වැඩි වුණාම ඉන්සියුලින් නිවැරදිව ක්‍රියාත්මක වීම අඩාල වෙනවා. අර්තාපල්, මඤ්ඤොක්කා, කිරියල සහ ඉන්නල වගේ පිෂ්ඨය වැඩි ආහාර අධික ප්‍රමාණයකින් ගත්තොත් රුධිර සීනි ඉක්මනින් වැඩි වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් නවත්වන්න ඕනේ නෑ. හැබැයි ආහාර ප්‍රමාණ පාලනය ඉතා වැදගත්. කන්න පුළුවන්. හැබැයි ප්‍රමාණය පාලනය කරන්න. දියවැඩියාව තිබුණත් නිවැරදි පළතුරු මොඩරේට් amount එකකින් ගන්න පුළුවන්. පේර, අලිගැට පේර, නෙල්ලි, ජම්බු, දොඩම් සහ මධ්‍යස්ථ විදුණු පැපොල් හොඳ පළතුරු තේරීම්. මේ පළතුරු වල තන්තු සහ ප්‍රතිඔක්සිකාරක බහුල නිසා සීනි පාලනයට සහ ඉමුනිටි එකටත් හොඳයි. පළතුරු වල තන්තු තිබෙන නිසා සම්පූර්ණ පළතුරුම කෑම හොඳයි. හැබැයි පළතුරු යුෂ බොනවා නම් ෆයිබර් අඩු නිසා රුධිරයේ සීනි ඉක්මනින් ඉහළ යන්න පුළුවන්. ඒ නිසා යුෂ බොනවා නම් ප්‍රමාණය අඩු කරලා ඉඳ හිට පමණක් භාවිතා කරන්න. අපේ රටේ තවත් නරක පුරුද්දක් තමයි රෑ 10ට විතර ලොකු බත් පිගානක් කාලා කෙලින්ම නිදාගන්න එක. නිින්දේදී අපේ පරිවෘත්තීය වේගය අඩුයි. මේ නිසා කෑම ටික හරියට දිරවන්නේ නැතුව උදේට බලද්දී රුධිරයේ සීනි මට්ටම ඉතා භයානක විදිහට ඉහළ ගිහින් තියෙනවා. කෑම වගේම මානසික ආතතිය සහ නිින්ද නොයාම දියවැඩියාවට අජුවම බලපානවා. ඔබ නිදිමරන විට ශරීරයේ නිපද වෙන කෝටිසෝල් ආතති හෝමෝනය නිසා අක්මාව විසින් අමතර සීනි තොගයක් රුධිරයට මුදා හරිනවා. පැය 7ක සුවදායක නිින්දක් අත්‍යවශ්‍යයි. රුධිරයේ සීනි දිගින් දිගටම වැඩි වෙලා තිබුණොත් කකුල් වල තියෙන සියුම් ස්නායු මිය යනවා. මේ නිසා කකුලේ තුවාලයක් වුණත් රිදෙන්නේ නැති නිසා දැනෙන්නේ නැහැ. ලංකාවේ දියවැඩියා රෝගීන්ට කකුල් අහිමි වෙන්න ප්‍රධානම හේතුව මේකයි.
හැමදාම ඔබේ දෙපා පරීක්ෂා කරන්න. මේ තත්ත්වයන්ගෙන් බේරෙන්න තියෙන හොඳම ස්වභාවික බෙහෙත තමයි ව්‍යායාම. දිනපතා විනාඩි 30ක්වත් ඇවිදින්න. විශේෂයෙන්ම මාංශපේශි වෙහෙසවා කරන ව්‍යායාම මගින් ඉන්සියුලින් නැතුව උනත් රුධිරයේ තියෙන සීනි මාංශපේශි ඇතුළට ඇදලා අරන් දහනය කරනවා. දියවැඩියාව කියන්නේ මරණ සහතිකයක් නෙවෙයි. නිවැරදි විද්‍යාත්මක අවබෝධය, පාලනය කළ ආහාර වේලක්, ව්‍යායාම සහ වෛද්‍ය උපදෙස් සමග ඔබට මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. මේ පොදු දැනුවත් කිරීමක් පමණි. දියවැඩියාව සඳහා ඖෂධ හෝ ඉන්සියුලින් භාවිතා කරන අය ආහාර රටාව වෙනස් කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබට තවත් අමතර විස්තර අවශ්‍ය නම් හෝ මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉතාමත් වටිනවා. අනිවාර්යයෙන්ම. ඔබ සැමට නිරෝගිමත් සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරනවා. මම නර්ස් උදේශ්. ස්තුතියි.